හායි ගයිස් කොහොමද ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැමෝම පිළිගන්නවා K-Drama with Ash YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ විකාශනය වන සුජාත දියණී කතා මාලාවේ ප්‍රධාන නිලි ජංගුමි එහෙමත් නැත්නම් සෝජන් ගියුම් චරිතයට පණ පොවන සුරූපි නිලි ලියොන් ඒගේ රියල් ලයිෆ් ස්ටෝරි එක ගැනයි. එහෙනම් යමු වීඩියෝ එකට අපි. ලියොන්නේ දකුණු කොරියානු නිලියක් වන අතර ඇය 2003 දී විකාශය වූ ජනප්‍රිය ඩේජන් ගියුම් ජුවෙල් ඔෆ් ද පැලස් නැතහොත් සුජාත දියණී නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ සෝජන් ගියුම් චංගුමි ලෙස රංගනයෙන් දායක වෙලා වර්ල්ඩ් පොපියුලර් ඇක්ට්‍රස් කෙනෙක් බවට පත් වුණා. ඇය ඉපදුනේ 1971 ජනවාරි 31 දකුණු කොරියාවේ සෝල් නුවරයි. 1990 දී ටීවී කමර්ෂල්ස් හරහා කලාවට ඇතුළත් වූ අතර 1993 දී KBS නාලිකාවේ How's Your Husband ඩ්‍රාමා එකෙන් රංගන කටයුතු ආරම්භ කළා. ඉන්පසු ඇය 2005 දී Sympathy for Lady Vengeance හා 2001 දී One Fine Spring Day 2019 දී Bring Me Home 2021 දී Inspector Coup 2017 දී Sign the Memo of Colors. ඒ කියන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වූ මතක සිත්තම්. ඇය රංගනයෙන් දායක වුණා. මැයගේ විශේෂ රංගන කුසලතාවය නිසා ඩේජන් ගියුම් ඩ්‍රාමා එක ඒ කියන්නේ සුජාත දියණී ඩ්‍රාමා එක චීනය, ජපානය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, මධ්‍යම නැගෙනහිර හා යුරෝපීය රටවල් බොහොමයක ජනප්‍රිය වුණා. මෙය රටවල් 80ක පමණ විකාශනය වුණා. මේ දිනවල එනම් 2025 පෙබරවාරි 10 වෙනිදා සිට සතියේ දිනවල රාත්‍රී 7ට ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් සුජාත දියණී ඩ්‍රාමා එක නැවත දෙවැනි වතාවටත් විකාශය වෙනවා. රාත්‍රී 7 සිට පැය භාගයක් විකාශය වූ මෙම ඩ්‍රාමා එක ප්‍රේක්ෂක දැඩි ඉල්ලීම මත පුරා පැයක් විකාශනය කිරීමට තීරණය කළා. මෙසේ දෙවැනි වතාවටත් විකාශය වීම මගින් නව පරපුරට මෙම K-drama සීරීස් එක නැරඹීමට අවස්ථාව උදා වුණා. මෙලෙස ප්‍රේක්ෂක ජනතාවගේ හඳ බැඳගත්තේ ලියොන් ඒගේ දක්ෂ රඟපෑම බවට කිසිදු සැකයක් නැහැ. සුජාත දියණී ප්‍රථම විකාශයේදී ශ්‍රී ලාංකික ගෘහණියන් අතර ප්‍රසිද්ධ වුණේ කොහොමද කියනවා නම් ඔවුන් ඉක්මනින්ම ගෙදර දොර වැඩ නිමා කරලා රූපවාහිනිය ඉදිරියේ අසුන් ගත්තා. එයින් විද්‍යාමාන වන්නේ ලියොන් ඒගේ විශිෂ්ට රංගන හැකියාවයි. අපි දැන් සලකා බලමු ලියොන් ඒගේ පවුලේ විස්තර පිළිබඳව. ඇය විවාහ වූයේ 2009 වර්ෂයේදී. ජර්මනියේ ව්‍යාපාරවල නියැලෙන කොරියන් ව්‍යාපාරිකයෙක් වන ජන් හූ යොන් සමග ඇය විවාහ විය. ඔහු ඇයට වඩා 20 වසරක් වැඩිමහල්. ඇයට 2011 දී ජන්සියොන් බින් හා ජන්සියොන් කොන් නමින් දියණියක් සහ පුතෙක් නිවුන් දරුවන් ලෙස උපත ලැබුවා. ඔයාලා දන්නවද ලියොන්නේ සමාජ සේවාවන් සඳහා විශාල කැපකිරීමක් කළ නිලියක්? ඔයාලා දන්නවද 2016 දී ඇය ශ්‍රී ලාංකික මව්වරුන් සහ ළමයින් වෙනුවෙන් $40,000 40,000ක් එනම් රුපියල් මිලියන 10කට අධික මුදලක් පරිත්‍යාග කළ බව? ඒ මුදලින් තමයි අනුරාධපුර රෝහලේ නවජාත ලදරු ඒකකය සංවර්ධනය කළේ. ඇය සැම්සන් චිල්ඩ්‍රන්ස් හොස්පිටල් සඳහා විශාල මුදලක් පරිත්‍යාග කළා. ඒ වගේම යුනිසෙෆ් හා ගුඩ් නේබර්ස් ඉන්ටර්නැෂනල් ආයතන සමග දිරිය සහය දක්වනවා. අපි දැන් කතා කරමු මැය විසින් ලබාගත් සම්මාන පිළිබඳව. චීනයේ පැවැත් වූ CCTV China Drama Awardsහි Most Popular Actress සම්මානය ලබාගත් පළමු කොරියානු නිළිය මැයයි. 2006 දී ටයිම් සඟරාවේ Asia's Heroes ලේඛනයටද ඇතුළත් වුණා. දකුණු කොරියාවේ soft power වර්ධනය කළ ප්‍රධාන නිළියන් ලෙස සලකනවා. චීනය ඇයව හඳුන්වන්නේ හල්යු කුයින් ලෙසයි. ඉතින් ඔබ මැයගේ දක්ෂතා නැරඹීමට ජාතික රූපවාහිනියත් සමග එක්වන්න සතියේ දිනවල රාත්‍රී 7ට
ලියොන් ඒ එහෙමත් නැත්නම් චංගුමි ප්‍රකට නිලියක් පමණක් නෙමෙයි මනුස්සකමින් ආදරයෙන් දයාවෙන් හා පිදීමෙන් පිරුණු හදවතක් තියෙන පුද්ගලයෙක්. ඇයගේ උතුම් මනුෂ්‍යත්වය ශ්‍රී ලාංකිකයන් තුළ හා රටවල් ගණනාවක මව්වරුන් හා ලදරුවන්ගේ ජීවිත තුළ සදා නොමැකෙන මතකයක් රඳවනු ඇත. මෙම වීඩියෝව රසවිඳි ඔබ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ නැරඹීමට කැමති ඔබ K-Drama with Tash YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න notifications ලබා ගන්න.